කලකිනි බුදුකේනි කුන් උපදින්නේ දුකකිනි මිනිසත් භව ලැබ ගන්නේ මෙදෙකිනි මෙසසර දුක් දුර ලන්නේ සුධානිනි කිමවි රියනොකරන්නේ මේ ලෝකේ භාග්‍යවතුන් වහන්සේ නමක් පහළවීම ඊටාම කලාතුරකින් සිදුවෙන දෙයක්. මේ ලෝකේ භාග්‍යවතුන් වහන්සේලා නිතර නිතර පහළ වෙන්නේ නැහැ. එනිසා භාග්‍යවතුන් වහන්සේ නමක් පහළවීම දුර්ලභයි. ඒ දුර්ලභව පහළ වෙන භාග්‍යවතුන් වහන්සේ පුළුවන් තරම්ම සිත පහදවාගෙන සරණ යන්න පිහිට කරගන්න මේ සසරින් එතෙරවන්න. ඒ වගේම තමයි මේ ලෝකේ කලාතුරකින්ම තමයි මිනිසෙක් වෙලා උපදින්ට පුළුවන්කම ලැබෙන්නේ. මිනිස්සු වෙලා උපදින්ට අවස්ථාව ලැබෙනවා බොහෝම අඩුයි. ඒ නිසා මේ ලැබුණ මනුෂ්‍ය ජීවිතය ගැන කල්පනා කරන්න හිතන්න. අපි මොකටද මේ මනුෂ්‍ය ලෝකේ ඉපදුනේ කියලා හිතලා පින්වත් ඔය ඇත්තන්ගේ පින්වත් මේ සෑම ලෝක සත්වයාගෙම ජීවිත පුළුවන් තරම් යහපතෙහි යොදවන්න. මෙන්න මේ කාරණා දෙක එකම කාලෙක ලබනවා නම් ඒ පුජ්‍යලයා මහා භාග්‍ය සම්පන්නයි, මහා පින්වන්තයි, වාසනාවන්තයි. ඒ පින්වන්තකම වාසනාවන්තකම ඒ භාග්‍යවන්තකම වෙන කිසිම කාලෙකදී අපිට ලැබෙන්නේ නැහැ. ඒ තමයි පින්වතානන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලෙක ඒ උත්තමයාණන් වහන්සේගේ ධර්මය මේ ලෝකේ පවතින කාලෙක ඒ උත්තමයාණන් වහන්සේගේ උත්තරීතර වූ සම්බුද්ධ ශාසනය පවතින කාලෙක මේ මනුෂ්‍ය ලෝකේ ඇස් දෙක හොඳට පේන, කන් දෙක හොඳට ඇහෙන, කතා කරන්නට හොඳට පුළුවන්කම තියෙන, අත් දෙක හොඳට වැඩ කරන, කකුල් දෙක හොඳට වැඩ කරන සම්පූර්ණ ශරීරාංගයන්ගෙන් අංග සම්පූර්ණව ඉපදිච්ච කෙනෙක් වෙන්න ලැබීම ඊටාම වාග්ය සම්පන්නයි, වාසනාවන්තයි, පින්වන්තයි. ඉතින් ඔබ ලබලා තිබෙන ඒ උතුම් මනුස්ස ජීවිතය ප්‍රයෝජනයට අරගෙන මේ පහළ වෙලා තියෙන උත්තරීතර ගෞතම අපේ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය තුල අප වෙලා කැප වෙලා භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන්ම වැඩ කරලා පින්වතානන් වහන්සේ තමයි සසර දුක් නිවාලන්ට අපිට ඉන්න එකම හයිය ශක්තිය සරණ යන බව සිතේ ඇති කරගෙන පුළුවන් තරම්ම පින් කරන්න.
මැරෙන බව හිත හිතා පින් කරන්න. මේ කාරණා දෙක ලබන්ට පුළුවන් ගොඩාක් පින් කරපු වාසනාවන්ත මහා භාග්‍ය සම්පන්න අයට පමණමයි ඔබත් දෙවැනි උතුම් ජීවිතයක් ලබා තිබෙන බව සිහිපත් කරගෙන පුළුවන් තරම්ම සිත පිනට හුරු කරන්න. ජීවිතය පිනෙන් පෝෂණය කරගන්න.